කරන ආච්චිට හාල් ගරන්න කියන එකේ තේරුම දන්නවද ඔබ? මේක සුද්දන්ගේ කාලේ අපේ ජන සමාජයට එකතු වෙච්ච කතාවක්. ඔය කොළඹ ඉඳලා මහනුවර පැත්තට බඩු පටව ගත්තු කෝච්චියක් ගිහිලා තියෙනවා. කඩුගන්නාවි ඉහළ කෝට්ටේ පැත්තේ මීයන් ඇල්ල කියන දිය ඇල්ල ගාවදී මේ කෝච්චිය පෙරලිලා තියෙනවා. මේ කෝච්චිය බඩුත් එක්ක පෙරළුනහම බඩුව ගොඩාක් තිබිලා තියෙනවා මේ කෝච්චියේ. වැඩියෙන් තිබිලා තියෙන හාල්. මේ හාල් උර පිටින් පල්ලෙහාට පෙරලිලා තියෙනවා. ඉතින් කෝච්චියක හාල් පෙරළුනහම කොහොමද කියලා හිතන්නකෝ. ඒ හාල් පල්ලෙහා ගමට උර පිටින්ම ගිහින් තියෙනවා. ඉතින් දිය ඇල්ල දිගේ පහලට වැටිලා තියෙනවා, ඔයට වැටිලා තියෙනවා. මේ ගමේ ඉන්න පහල ගම්වල ඉන්න මිනිස්සු මේ හාල් මලු අරගෙන ගිහිල්ලා පිරිසිදු කරන්න ආච්චිලාට ගෙවල් වල දුන්නා. ඉතින් ආච්චිලා එකතු වෙලා මේ හාල් මලු ගැරුවා, හාල් ගැරුවා. ගරලා පිරිසිදු කරලා හාල් වේලලා ගත්තා. කෑමත් හදන්න ගත්තා. ඉතින් ඒ කාලේ ආච්චිලාට ගොඩාක් වැඩ ඉතින් ඒ වෙලාවේ. හාල් ගරන්න තියෙනවනේ. ඉතින් ගමේ පුංචි කොල්ලොපවා මේකට උදව් කරා ආච්චිලාට. සමහර වෙලාවට වැඩිහිටියෝ කොල්ලෝ එහාට මෙහාට රස්තිය අදු ගහනවා දැකලා ඒ කොල්ලන්ට කියනවා මේ උඹලා ඇවිද ඇවිද ඉන්නේ රස්තිය අදු ගහන්නේ ගිහිල්ලා ආච්චිට හාල් ගරපන්කෝ කියලා. ඒ කියලා තියෙන්නේ අර ආච්චිලාට උදව් වෙන්න කියලා. ඉතින් ඒ කාලේ පොඩි කොල්ලෝ ආච්චිලාට උදව් වුණා හාල් ගරන්නත්. ඔන්න ඔය කතාව තමයි ඔය ජන සමාජයේ පුරුදු පුහුණු වෙලා කියන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් මේකේ දැනගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඔය මට ඇහිලා තියෙනවා ඔය කතාව ළමෙක් කිව්වට පස්සේ ඒක අහගෙන හිටපු ආච්චි කෙනෙකුට කේන්තිත් ගියා. ඉතින් ආච්චිලා කේන්ති ගන්න ඕනේ නැහැ. වැඩිහිටිය අම්මලට එදා පොඩි දරුවන්ට උදව් කරන්න කියලා තමයි මේ කියලා දීලා තියෙන්නේ. එතකොට නිකන් රස්තියාදු ගන්න නැතුව උදව් කරන්න කියන එකයි මේකේ අර්ථය. එතකොට වැඩක් කරන්න කියන එකයි මේකේ අර්ථය. ඉතින් මේක දැනගෙන අපි කියනවා නම් හොඳයි. මේක දැනගත්තට පස්සේ වැඩිහිටිය අම්මලා ආච්චි අම්මලාට තරහ යන්න ඕන කාරණාවක් නෙවෙයි, අවබෝධ කරගන්න ඕන කාරණාවක්. සමහර වයෝවෘද්ධ අම්මලා පවා මේක කිව්වට තේරුම දන්නේ නැහැ. ඔබ මේකේ තේරුම දැනගන්න. තේරුවන් සරණයි.